අද මම ඔබට කියන්න යන්නේ ඔයාළඟ තියෙන සල්ලි ඩබල් කරන ගේම් එක ගැන. ඔයා එකට කැප වෙන තරම අනුව තමයි ඔබලඟ දැනට තියෙන මුදල දෙගුණ කරගන්නේ හෙට වෙද්දිද, ලබන සතිය වෙද්දිද, එහෙමත් නැත්නම් ලබන මාස වෙද්දිද, එහෙමත් නැත්නම් ලබන අවුරුද්ද වෙද්දිද කියන එක තීරණය වෙන්නේ. ගොඩක් මිනිස්සු හිතන්නේ තමන් ළඟ තියෙන මුදල් දෙගුණ කරගන්න පුළුවන් වෙන්නේ වාසනාව තියෙන මිනිස්සුන්ට කියලා. ඒ වගේම පොහොසත් මිනිස්සුන්ට, ඒ වගේම ආයෝජනයේ ඉන්න විශිෂ්ටයන්ට විතරයි කියලා. හැබැයි ඔයා අද මේ වීඩියෝ එක බැලුවොත් දැනගනිවි ඒක එහෙම නෙවෙයි කියන එක. මොකද ඒක තීරණය වෙන්නේ ඇත්තටම ඔයාගේ විනය සහ ફોකස් එකම. ඒ වගේම තමන්ගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරගන්න කැමති මිනිස්සුන්ට වගේම තමන්ගේ අනාගත මූල්‍ය තත්ත්වයේ පාලනය අතර ගන්න කැමති මිනිස්සුන්ට තමයි මේ මුදල් දෙගුණ කිරීමේ සෙල්ලම කරන්න පුළුවන් වෙන්නේ. මම අද ඔබට කියන්න යන්නේ ඇත්තටම ඉක්මනින් පොහොසත් වෙන්නේ කොහොමද කියන එකම නෙමෙයි. මම අද ඔබට කියන්න යන්නේ ඔයා මුදල් ගැන කොහොමද සිතිය යුත්තේ කියලා. ඒ වගේම මම අද ඔබට පෙන්වන්න යන්නේ ඔයාගේ ආදායම කොහොමද දෙගුණ කරගන්නේ. කොහොමද ඔබේ ඉතිරි කිරීම දෙගුණ කරගන්නේ. ඒ සම්බන්ධව මම අද ඔබට කියනවා. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා තාමත් Future Mind channel එක subscribe කරලා නැත්නම් දැන්ම මේ channel එක subscribe කරලා වීඩියෝ එක බලන්න. මුලින්ම හිතලා බලන්න දැනට ඔබට වැටුප විදිහට කීයක් ලැබෙනවද? ඔයාගේ side business එකක් තියෙනවා නම් ඒකෙන් ඔබට කීයක් ලැබෙනවද කියන එක. ඒ වගේම වෙනත් අමතර ආදායම් වලින් කීයක් ඔබට මාසෙකට උපයන්න පුළුවන්ද කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. හිතන්න. ඔබට දැනට මාසකට රුපියල් ලක්ෂයක මාසික ආදායමක් ලැබෙනවා. ඒකෙන් ඔයාගේ වියදම් වලට රුපියල් 60000ක් අයින් කළොත් අවුරුද්දකට ඔබට රුපියල් 480000ක මුදලක් ඉතිරි වෙනවා. අපි හිතමු මේ මුදල තමයි දැන් ඔබ දෙගුණ කරගන්න හදන්නේ. ඔයාට මේ මුදල දෙගුණ කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. හිතන්න ඔයා කරන රැකියාවෙන් උසස් වීමක් ලැබුණොත් ඔයා දැනට මාසෙකට උපයන මුදල වගේ දෙගුණයක් ඔබට ලැබෙනවා. හැබැයි ඔයාගේ රැකියාව උසස් වීමක් ලබන්න නම් ඔබට යම්කිසි ස්කිල් එකක් තියෙන්න ඕන. ඒ වගේ අවස්ථාවක ඔයාට පුළුවන් ඔබට තියෙන මේ 480000ක මුදල ඒ හැකියාව දිනු කර ගැනීම යම් පාඨමාලාවකට අතුලත් වෙලා දිනු කරගන්න. ඒ කියන්නේ එතකොට ඔබට පුළුවන් මාසෙකට රුපියල් ලක්ෂ 2ක වැටුපක් ලබා ගන්න. ඒ මුදලින් ඔයා 160ක් වියදම් කළොත් මාසෙකට ඔබට රුපියල් 80000ක් ඉතිරි වෙනවා. ඒ කියන්නේ ඔයා අවුරුද්දකට රුපියල් 960000ක මුදලක් ඉතිරි කරනවා. මම මේ දැන් කිව්වේ සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමය. නමුත් මම දැන් ඔබට කියන්න යන්නේ සල්ලි ඩබල් කරන ගේම් එකේ වෙනම පැත්ත. කලින් කිව්ව ක්‍රමයට වඩා මේ ක්‍රමය භාවිතා කළොත් ඔයාගේ දක්ෂතාවය අනුව සල්ලි ඩබල් කරන්න ඔයාට අවුරුද්දක් යන්නේ නැහැ. සමහරට මාස කිහිපයකින් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සති කිහිපයකින් වෙන්නත් පුළුවන්. නැත්නම් දින කිහිපයකින් වෙන්නත් පුළුවන්. එකකින් වඩාත් ලේසි ක්‍රමය ගැන කතා කරොත් buying and selling. හිතන්න ඔයා ළඟ තියෙන රුපියල් ලක්ෂයක්. ඔයාට මේක ඩබල් කරගන්න ඕනේ මාසයක් ඇතුළත. එහෙනම් ඔයා දැන් plan එකකට යන්න. මොකක්ද ඔයාගේ plan එක? ඔයාට පුළුවන් ඔයා ළඟ තියෙන රුපියල් ලක්ෂ වේදම් කරලා තොග මිලට බඩු ගන්න තැනකින් ඔයා බඩු අරන් ලාභයක් තියන් විකුණනවා. ඒක තමයි ඔයාගේ plan එක. හරි අපි හිතමු උදාහරණයක් විදිහට ඔයා තොග මිලට ගන්නවා එකක් රුපියල් 1000ක් වෙන ප්‍රයිස් එකට රීචාර්ජබල් ටෝච් 100ක්. ඒ කියන්නේ ඔයා දැන් රුපියල් ලක්ෂය වේදම් කරලා තමයි මේ නැවත ආරෝපණය කරන්න පුළුවන් විදුලි පන්දම් ගන්න. හිතන්න ඔයා ගත්ත මේ විදුලි පන්දමක් සාමාන්‍ය කඩේක විකුණන්නේ රුපියල් 1500ක් 2000ක් අතර මිලකට. දැන් ඔයාට පුළුවන් මේ භාණ්ඩයටත් නිශ්චිත තරංකාරී මිලක් නියම කරලා ඔයාගේ Facebook එකේ හරි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක හරි මේ භාණ්ඩය විකුණන්න. ඔයා නියම කරන තරංකාරී මිල අනුව තමයි ඔයා කොයි තරම් ඉක්මනින් ඔයා වේදම් කරපු ලක්ෂයක මුදල ආපහු ඩබල් වෙලා ඔයා ළඟට එනවද කියන එක තීරණය. අපි හිතමු ඔයා එක විදුලි පන්දමක් විකුණන රුපියල් 1000ක සිල්ලර මිලක. ඒ කියන්නේ ඔයා ළඟ තියෙන විදුලි පන්දම් 100ම මාසයක් ඇතුළත වික්කා කියන්නේ ඔයාට මේ මාසෙදී ලැබෙන මුදල රුපියල් ලක්ෂ 2ක්. ඔයාට ක්‍රමක්‍රමයෙන් පුළුවන් මේ ක්‍රමය වැඩි දියුණු කරගන්න. හිතන්න ඔයා ඊළඟ මාසේ රුපියල් ලක්ෂ 2ක්ම ඔයාගේ බිස්නස් එකට දැම්ම කියලා. ඒ කියන්නේ ලක්ෂ 2 ඩබල් වුණාම ලක්ෂ 4ක් වාට. හැබැයි මතක තියාගන්න මම කිව්වනේ ඔයාට මාසෙන් සල්ලි ඩබල් කරන්න නම් ඔයාට කැප වෙලා මාකටිං ස්ට්‍රැටජිස් පාවිච්චි කරන්න වෙනවා. මම මේ කියන ක්‍රමේ බොරුවක් කියලා හිතනවා නම් පොඩ්ඩක් ඇස්සarලා බලන්න බිස්නස් කරන මිනිස්සු ඇයි ඒකට ඇබ්බැහි වෙලා වගේ ඉන්නේ කියලා. ඒ වෙන මොකුත් හින්දා නෙවෙයි. සල්ලි ඩබල් කරන ගේම් එකේ රසය අය දන්න හින්දායි. ඉතින් ඔයා දැනට රැකියාවක් කරමින් ඉන්න කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නෑ. මුලින්ම මේ concept එක ක්‍රියාත්මක කරලා බලන්න. රහ වැටුනොත් ඔයා රස්සාව අතාරනවා ෂුවර්. මේක තමයි සල්ලි ඩබල් කරන ප්‍රධානම මූලධර්ම. මීට අමතරව ඔයාට බිස්නස් එකකට කැපෙන්න බෑ කියලා හිතෙනවා. මම දැන් යන්නේ එයාට තමන්ගේ මුදල් දෙගුණ කර ගැනීමට කරන්න පුළුවන් මොනවද කියලා. හිතන්න ඔයා යම් විශේෂ ක්ෂේත්‍රයකට අදාළව රැකියාවක් කරන කෙනෙක් කියලා. ඒ අනුව ඔයාට පුළුවන් ඔයා දන්න ඔබ ප්‍රගුණ කරපු දේවල් සම්බන්ධයෙන් පොතක් මුද්‍රණය කරලා විකුණන්න. මොකද ඒක ඔයාගේ කොපිරයිට් එකක් නිසා පොත ඔයාම මුද්‍රණය කළේ නැතත් ප්‍රකාශන සමාගමක් ඒ පොත සෙන්සරේ මුද්‍රණය කරලා විකුණනවා කියන්නේ ඔයාට ඔයාගේ පොත විකිණීමෙන් ලැබෙන මුදලින් කොටසක් ලැබෙනවා කියන්නේ. ඒ වගේම ඔයාට පුළුවන් ඒ පොත ඩිජිටල් ආකාරයකින්වත් විකුණන්න. ඒ වගේම තමයි ඔයා දැන් රැකියාවක් කරමින් ඉන්න කෙනෙක් නම් ඔයාගේ වැටුප් අවුරුදු 3කින් පස්සෙවත් වැඩි වෙලා නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ආයතනෙන් වැටුප් වැඩිවීමක් ඉල්ලන්න.
එහෙම නැත්නම් ඔයාලට පුළුවන් දැනට වඩා වැඩි වැටුපක් දෙන ආයතනයක රැකියාවකට යන්න. ඔයා දැන් රැකියාව කරන ආයතනයේ උසස් වීමක් ලැබෙයි කියලා බලාගෙන ඉන්න උගලට අහු වෙන්න එපා. ඒ වගේම ඔයා ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාට ලැබෙන ආදායමේ අනුපාතය ඉහළ නම්බ ගන්න. උදාහරණයක් විදිහට කිව්වොත් හිතන්න ඔයා 5 එකෙන් යම් සේවාවන් සපයලා තමයි මුදල් උපයන්නේ. ඔයාට පුළුවන් ඔයා ඒ අය කරන මුදල යම් මට්ටමකට ඉහළ නම්බන්න. ඒ වගේම අපි හිතමු ඔයා දැනට තනියම ෂොප් එකක් කරන් යන කෙනෙක් කියලා. හැබැයි ඔබේ ආදායම වැඩි කරගන්න ඔයාට අපහසුයි. මොකද ඔයාට කඩේ බලා ගන්න වැඩයි කඩේට අලුතින් බඩු දාන ඒවා ගැනයි ඒ දෙකම හිත ඉන්න වෙලාවක් නැහැ. ඒ වගේම ඒ දේවල් වලට අවධානය දෙන්න ගියොත් ඔයාගේ ළඟට එන පාරිභෝගිකයන්ට ඔයාට හරියට සේවය සපයා ගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා ඔයාට පුළුවන් ඔයා කරන මේ පුංචි වැඩ ටිකට අලුතින් සේවකයෙක්ව ගන්න. ඒ අලුතින් ගත්ත සේවකයාට චූටි වැඩ ටික පවරන්න පුළුවන්. ඒ වගේම ඔයාට කරන්න තියෙන්නේ ඒ සම්බන්ධයෙන් යම් අධීක්ෂණයක් කරන එක විතරයි. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු කරගන්න. ඒ සම්බන්ධයෙන් ඔයාට වැඩි අවධානයක් යොමු කරන්න කාලය ඔබට ඉතිරි වෙනවා. මොකද ඔයාගේ ව්‍යාපාරය ලොකු වෙනවා කියන්නේ ඔයාගේ ආදායම එන්නෙන් වැඩි වෙනවා කියන එකයි. ඒ වගේම මම දැන් කියන්න යන ඊළඟ කාරණයක් සල්ලි ඩබල් කරන්න ගොඩක් වැදගත් කාරණයක්. ඒ තමයි සයිඩ් හසල් එකක් ආරම්භ කරන්න. ඒ කියන්නේ ඔයාගේ ප්‍රධාන ආදායම් මාර්ගයට අමතරව ඔයාට පුළුවන් ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඒකෙන් ලැබෙන මුදල් යොදලා තේ ඉඩමක්, පොල් ඉඩමක්, ඒ වගේ ඉඩමක් හරි අරන් දාගෙන යම්කිසි අමතර ආදායමක් ගැන ක්‍රමයක් හදාගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයා යම් අත්කම් නිර්මාණ කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් නම් ඒ වගේ දේවල් උනත් නිර්මාණය කරලා විකුණන්න. ඒ වගේම ඔයාට යම් විෂයක් ඉගෙනීමට හැකියාවක් තියෙනවා නම් ඔන්ලයින් ක්‍රමයට හරි අමතර පන්ති පැවැත්වීමේ හැකියාවක් ඔබට තියෙනවා. ඉතින් ඔයාගේ ආදායම ඩබල් කරගන්න එක ඔයා අපේක්ෂා කරපු කාලය තුල කරගන්න බැරුණා කියලා කිසිම ආකාරයකට කලකිරීමකට නම් පත් වෙන්න එපා. මොකද ඔයා අඩුම තරමේ ඔයාගේ ආදායම 150කින් 130කින් 120කින් හරි වැඩි කරගත්තා නම් ඔයා ඒ ගැන සතුටු වෙන්න. ඊළඟ අවස්ථාවේදී ඔයා මේ පියවරට යනවා කියන එකට හොඳම සාක්ෂියක් වෙන්නේ ඔයා අඩුම තරමේ 101කින් හරි ඉස්සරහට ගිහින් තියෙන එකයි. ඉතින් අද මේ කියපු කරුණු ටික ඔයාට වැදගත් වුණා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපේ වීඩියෝ ඉස්සරහටත් බලන්න ඕන නම් Future Mind channel එක subscribe කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.